මහා බෝසතාණන් වහන්සේ නිවන් මඟ සොයා යන සංසාර ගමනේ සම්දිස්ථානයක් වූ සේරවානුජ කතා පුවත ගෙනහැර පෑමට දෙන්න අපහට මදකට අවසර. ලිය දවස අව මහා බෝසතාණෝ කජ්ජකුට නමින් කදාවලලු වරෙන් දෙක්ව කල් ගෙවනා සමයෙහි සේරවානිජ නම් කදාවලලු වරෙන් දෙක්ව අමුණි නීලවාහිනී ගන්තිරේ එතෙර ඕනේ දෙදෙනා කතිකා කරගත්තා මෙලෙසින්. මේ පැත්තේ නම් ගෙවල් තියෙන පාටයි. අද මම මේ පැත්තට ගියොත් වාසි වෙයි. මිත්‍රයා කච්චුපුට තොප මේ මගේ යන්න. මම මේ ඉසව්වට යන්නම්. මේ ඉසව්වේ ගෙවල් නැහැ වගේ. වෙළඳාමක් නොවුනොත් මමත් ඔබ යන ඉසව්වට එන්නම්. හොඳයි මිත්‍රය කච්චුපුට. කදාවලලු කදාවලලු කවුද ගන්නේ කදාවලලු 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 මටත් නම් කදාවලලු මගේ අත් දෙකම පාළුයි මිත්තණියගෙන් අහලා බලන්න ඕන කදාවලු කුට්ටමක් ගන්න ඒත් මිත්තණියට කාසි කොහෙන්ද මිත්තණියනී මගේ මිත්තණියනී මොකද දරුවෝ මේ පෙරිහන් දෙන්නේ කදාවලු වෙලෙන් දෙක්කනා මට කදාවල කුට්ටම අරන් දෙන්නකෝ මමත් ආසයි ඔය අත් දෙක වලලු වලින් පුරවන්න ඒත් කොහෙන්ද අපිට කාසි කදාවලලු කදාවලලු කවුද ගන්නේ කදාවලලු 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 කවුද ගන්නේ කදාවලලු ඔබටත් ඕන්ද කදාවලලු අනේ දරුවෝ අපිට කාසි නැහැ දෙන්න. අපිට කාසි නැහැ දෙන්නට. අපි දෙන්න හරි අමාරුවෙන් ජීවත් වෙන්නේ. මගේ ළඟ ටිකක් දෙන්න වල්ලු නෑ. මං යනවා යන්න. මට කදාවලලු මිත්තණියනි අපි මේ තැටිය දීලා වල්ලු කුට්ටමක් ගමු. මේ මොකද්ද මේ තැටිය? අපේ මුත්තා ආහාර ගත්ත තැටිය. මම නම් හිතන්නේ නැහැ ඒ තරමට වටී කියලා. හොඳයි අහලා බලමුකෝ. මාමන්ඩි මාමන්ඩි මේ තැටිය අරන් මට වල්ලු කුට්ටමක් දෙන්නකෝ. වන්න සිටුගයක් වගේ නිසා වන්න කරු තියෙන්නත් බෑ. බලමු. මේක නිකන් දුව ඇතුළු තැනියක් නේ. පේන්නෙත් නැහැ. මම යන්න මේකට වල්ලු තෝඩුවක් තියා එක වලල්ලව්වක් දෙන්න වටින්නේ. අනේ මට කදාවල්ලු ගන්නත්
වලලු වලලු කදා වලලු කවුරුද ඕනි කදා වලලු 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 කදා වලලු ඔබටත් ඕනිද කදා වලලු මිත්තනියනි තව කතාවල් වලින් දෙක්කනවා අපේ මාමන්ඩි ගැල්ලුත් අහලා බලමුද හොඳයි අපි අහලා බලමුකෝ මාමන්ඩි කතාවලු කීයද ආසෙකක් තෝරගන්නකෝ අනේ දරුවෝ අපිට කාසි නැහැ දෙන්න මේ දැඩිය රැගෙන මේ දැරවිට වලලු කුට්ටමක් දෙන්න මේ තැටිය කොහෙන්ද අපේ මුත්තා ආහාර ගත්ත තැටිය වළංගක් දාලා තිබිලා ගත්තේ දැලි බැඳිලා නිසා පෙනෙන්නේ නැහැ සූරලා බලමු මෑණියනි ඔබත් තියනියත් වාසනාවන්තයි මේක රන්තැලියක් කවණු ලක්ෂයක් වටිනවා මේකට ගෙවන්න මාළඟ කවණු නැහැ ඔබ දෙදෙනාගේ අනාගතය වෙනුවෙන් මෙය ආරක්ෂා කරගන්න අනේ දරුවෝ අපිට ඕක ඕනේ නැහැ මේ දැරවිට වලලු කුට්ටමක් දෙන්න හොඳයි එහෙනම් මාළඟ කහවණු 500ක් තිබෙනවා මෙතන කහවණු 500ක මාළවලු තිබෙනවා මේ ඔක්කොම ඔබ ගන්න මෑණියන් කැමති නම් මට කහවණු 8ක් දෙන්න කහවණු 8 එගොඩ යන්න තොටියාට දෙන්න දියණියගේ සතුටු සිනානද කච්ච පුට කඩා වෙලදුන් පිට වෙවි නිවසින් මේ අතරේ කපටි සේරවානිද පැමිණෙයි මහලු මව සහ දියණිය සිටිනා නිවසට නෑන්දම්මේ දියණියනි මම ලස්සන වලලු ගෙනාවා නෑන්දම්මේ දියණියනි මම ලස්සන වලලු ගෙනාවා ඔබගේ වලලු අපිට ඕනේ මේ ඔබට පසු වෙලෙන්දා මේ සේරම වලලු දීලා ගියා ආවද කපටියා අපිව රවට්ටන්න නේද හැදුවේ කොහෙන්ද ඔය වලලු ඔබට පසු වෙලෙන්දා මේ සේරම වලලු දීලා ගියා මොනවා මගේ රන්දැලිය අරගෙන ගියා කොහෙන්ද ගියේ ඔහු දැන් නීලවාහිනී නදියෙන් එතර වෙලත් ඇති කච්චපුට මම ඔබව ඉතුරු කරන්නේ මගේ රන්දැලිය ඔබ හොරකම් කරා කච්චපුට මම ඔබට වෛර කරනවා දියණියගේ සතුටු සිනානද කච්ච පුට කදා වෙලදුම් පිට වී නිවසින් මේ අතරේ කපටි සේරවානිද පැමිණෙයි මාළු මව සහ දියණිය සිටිනා නිවසට දැටියරන් දැටියක් බව දැනගත් කපටි සේරවානිද මහලු මව සහ දියණිය රවටා රන් දැටිය සතු කර ගැනීමේ චේතනාවෙන් නික්මුණා නිවසින් නැවත පැමිණෙමි සිතා
මින්නේ ඔවතන දීමත් වෙනු නැනවි සැනහින නිමා කරන්නට අවසර සේනමානිජ කතා පුවත පතමින් තෙරුවන් සරණයි ඔබ හට සමුගන්න